හැමදෙනාට සුබ දිනයක් වේවා කියලා වෙනම වගේම ඊටමත් ආදරෙන් අදත් මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් වගේ මගේ වීඩියෝ එක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ දන්නවා නිවසින් මුළු තැන්ගෙන් ව්‍යාපාරික ස්ථානෙන් එහෙම නැත්නම් පොඩි මුදලක් වේදම් කරලා කොහොමද ඔයාගේ හිතේ තියෙන සුබ දාන බලාපොරොත්තු ඉෂ්ට කරගන්න කියලා තමයි මම කතා කරන්නේ. ඔන්න ඒ වගේ වැදගත් වීඩියෝ එකක් තමයි අදත් මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ ක්‍රමය ඔයාට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ ධන ආකර්ෂණය සම්බන්ධයෙන්මයි. නිවසේ ධන ආකර්ෂණය, ඔයාගේ පර්ස් එකට ධන ආකර්ෂණය, එහෙම නැත්නම් මගේ ව්‍යාපාරික ස්ථානයට ධන ආකර්ෂණය, ඔයාගේ රැකියාවේ පඩිමදි නම් ඒ වෙනුවෙන් සිදු කරන ධන ආකර්ෂණය, ඔය වගේ දේවල් වලට තමයි ඔයාට මේක භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. හොඳට මතක තියාගන්න මේ වගේ වැදගත් වීඩියෝ දාපු ගමන්ම ඔයා ළඟට ගෙන්න ගන්න මම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අපි යමු අපේ වීඩියෝ එකේ අද මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා කතා කරන්න. මේ සඳහා ඔයාට අවශ්‍ය වෙනවා කහ ස්වල්පයක්, පොඩි වතුර ප්‍රමාණයක්, මෙන්න මේ වගේ ලොකු බුලත් කොළය ලොකු වෙන්නේ සහ ලුණු ප්‍රමාණයක්. ලුණු කුඩු හෝ කැට ගන්න විශේෂයෙන්ම හොඳයි ලුණු කුඩු ගන්නවා නම්. අපි දැන් බලමු කොහොමද මේ දේ කරන්න කියලා. විශේෂයෙන්ම මේ දේන් සිද්ධ වෙන්නේ ඝන දෙවියන්ගේ ආකර්ෂණයෙන් ඔයාට මුදල් උපයන්න ඔයාගේ නුවණ වැඩි කර දෙන එකක් තමයි සිද්ධ වෙන්නේ. උදාහරණයකට ගත්තොත් ඔයා ව්‍යාපාරික ස්ථානීය දෙයක් වෙනුවෙන් මේක භාවිතා කරනවා නම් බිස්නස් ට්‍රික්ස් වලින් කොහොමද ඔයාට ව්‍යාපාරික අලුත් දේවල් කොහොමද ඔලුවට ගලාගෙන එන්නේ කියන එක තමයි මේ දෙයින් සිද්ධ වෙන්නේ. ඔයාගේ මොලේ වෙහෙසලා කොහොමද මේ දේවල් කරන්න කියලා තමයි කතා කරන්නේ. ඔන්න මේකෙදි ඔයා බදාද දවසක සඳුදා දවසක බදාද දවසක සහ සෙනසුරාදා දවසක ඔය කියන දවස් තුනේ උදෑසන 4-6 කාලය තුල ඇහැරිලා ඔයාගේ ආගමික වතාවත් කළා පිරිසිදු වෙලා ඔයා මේ වැඩේ පටන් ගන්න ඕන 4-6 කාලය තුල කාගේවත් කටහඬවල් ඇහෙන්නේ නැති වෙලාවක් මේකට තෝරගන්න අවශ්‍ය වෙනවා. තෝරගෙන ඔයා අපි අරගත්ත වතුර භාජනයට 3 වතාවක් ලුණු කුඩු මෙන්න මේ විදියට දමන්න ඕන. ඒ දමන ගමන් අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ මගේ හිතේ තියෙන මෙන්න මේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න මට ඝන දෙවියන්ගේ නුවණ ලැබේවා කියලා. මට මගේ ව්‍යාපාරික ස්ථානයට මුදල් ගලාගෙන එන එක වැඩි කරගන්න අවශ්‍ය නුවණ මට පහළ වේවා. ඝන දෙවියන්ගේ පිහිටෙන් මට පහළ වේවා කියලා හිතලා ලුණු දාගෙන කහ කුඩු ටිකකුත් මෙන්න මේ ආකාරයට ඒකටම 3 වතාවක් දාගන්න ඕනේ. අර විදියට මට මේ දේවල් කරන්න අවශ්‍ය නුවණ මට පහළ වේවා කියලා. මෙන්න මේ විදියට කහ කුඩු දාගත්තට පස්සේදී අපි මේකෙන් මේ බුලත් කොළයේ ස්වස්තිකයක් තමයි අඳින්න අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ ආකාරයට අපි කහ කුඩු දාගත්තට පස්සේදී ඔයාට ස්වස්තිකයක් අඳින්න ඕනි. ඒ ස්වස්තිකය අඳිද්දී ඔයා කියන ගාථාව තමයි ඕම් ගණපති නමෝ නමः. මෙන්න මේ ආකාරයට ස්වස්තිකය අඳින්න ඕනි. මේක 3 පාරක් එකම ඉර 3 පාරක් අඳින්න අවශ්‍ය වෙනවා. ඕම් ගණපති නමෝ නමः කියලා. ඊට පස්සේදී අනිත් පැත්තට ඒ ස්වස්තිකය අඳින ගමන්ම මෙන්න මේ ආකාරයට ඕම් ගණපති නමෝ නමः ඕම් ගණපති නමෝ නමः කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඔයාට ස්වස්තික ලකුණ මේකේ පේන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයා කියන්නේ ගණට කහ හිටලා මේකේ පේන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මම ස්වස්තික ලකුණ ඔයාට පේන්න මෙන්න මෙතනින් දාන්නම්. ඒ දාද්දි අන්නේ හැඩය තමයි ඔයා ඇඳ ගන්න ඕනේ. එතකොට 6 වතාවක් මේක අඳිද්දී ඕම් ගණපති නමෝ නමः කියන එක ඔයා කියනවා. ඒ කරලා මේ බුලත් කොළය ඔයා 4ට නවන්න ඕනේ. ඒ නවද්දී ඔයාගේ පැත්තට තමයි නවන්න අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ ආකාරයට ඔයාගේ පැත්තටයි මේක නවන්න අවශ්‍ය වෙන්නේ. මේ ආකාරයට දෙකට නැවුවා.
ආයෙ දෙකට නැංගුවා. මේක ඔයාගේ මුදල් පසුම්බියේ එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානයේ මුදල් තියෙන තැන එහෙම නැත්නම් ඔයාගේ නිවසේ මුදල් තියෙන තැනක මේක තියලා තියන්න. මේකට උඩින් හොඳට මතක තියාගන්න කාසියක් තියන්න. මේක මෙන්න මේ වගේ මත පිටක තියෙනවා නම් කාසියක් තියන්න. එහෙම නැත්නම් පර්ස් එක තියෙනවා නම් මුදල් ගෑවෙන්න. මේ කොලයත් එක මුදල් ගෑවෙන්න තියලා තියන්න. ඔයාලට වරදින්නේ නැහැ. නොඅනුමානයි. මේක දවස් 3ක් තියලා නොපෑගෙන තැනකට හෝ එහෙම නැත්නම් ගලා යන ජලයකට දාන්න. ඔයාගේ හිතේ තියෙන මුදල් ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා නොඅනුමානයි. සියලු දෙනාට සුබම සුබ දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.